හොඳට බැට් කරා. මුලින්ම ඒක කියන්න ඕන එයාලා හොඳට බැට් කරා. විකට් එක ටිකක් ස්ලෝ පැත්තට තියෙනවා බැට්ස්මන්ලට වාසි විදියට වෙනදා ගාල්ල විකට් වගේ නෙමෙයි මේක ටිකක් බැට්ස්මන්ලට වාසි පැත්තට තියෙන්නේ. ඒ පොඩි මොයිස්චර් එකක් තිබ්බා. උදේ පොඩ්ඩක් බෝලේ නිකන් හැං වෙලා වගේ කැපෙන්න ගත්තා. ඊට පස්සේ ආෆ්ටර් ලන්ච් විකට් එක අපි හිතුවට වඩා ගොඩක් ෆ්ලැට් වුණා සහ ස්ලෝ වුණා. මම ගොඩක් බෝල් කරලා තියෙනවා අත් දෙකෙන්ම. ෆස්ට් ක්ලාස් පටන් ගත්ත මුල් කාලේ වමතින් ගොඩක් බෝල් කරා. ඊට පස්සේ අපි කියමුකෝ ඊට පස්සේ 60% right arm 40% left arm වගේ. ඊට පස්සේ කියන්නේ අවුරුදු 2-3කට පස්සේ ලේසි නෑ කියලා. මොකද විකට් එක බැට්ස්මන්ලට සූට් වෙන විදිහට තිබ්බේ බෝලේ කැපුන්නේ නෑ. ගොඩක් බෝලේ පොඩ්ඩ තල්ලු වෙන එළියට යන ගතියක් තිබ්බා. ඒකයි මම ගොඩක් මොකද right arm off spin දාද්දි රතු බෝලෙන් ස්පෙෂලි ගහද්දි right hand batsmanලට ලේසි නෑ. මොකද එයාලට බැට් කරන්න ඕන. වමතින් බෝල් කරද්දි එළියට කැපෙන්නේ. ඉතින් ඒ නිසා එයාලට අනික මට දකුණෙන් බෝල් කරපුවාම ඔප්ෂන්ස් තියෙනවා. يعني ෆීල්ඩ් එකෙන් මට සපෝට් එකක් තියෙනවා. මේ ෆීල්ඩ් එක දාලානේ බෝල් කරන්නේ. ලෙෆ්ට් ආර්ම් එකෙන් එයාලට ගැප්ස් යනවා. මොකද විකට් එක අපිට ඕන විදියට බිහේව් වෙන්නේ නැති නිසා එයාලට ස්කෝරින් ඔප්ෂන්ස් ගන්න ලේසි. ඉතින් ගොඩක් අපි ප්ලෑන් උත් කරේ ඉන් ඇන්ඩ් අවුට් ෆීල්ඩ් දාගෙන එයාලගේ ප්‍රෙෂර් එක කන්ටේන් කරන්න තමයි. ඔව් මම මුලින්ම සුදි කරන්න ඕන මගේ අම්මටයි වයිෆ්ටයි මගේ බබාටයි. එයාලා ගොඩක් සපෝට් කරා මට. සහ පියල්ස කණ්ඩායියා ඒ කට්ටිය ඔක්කොම මට ගොඩක් සපෝට් කරා. ඉස්කෝලේ කෝචස්ලා ෆස්ට් ක්ලාස් ටීම් වල කෝචස්ලා ගොඩාක් සපෝට් කරා මට. එයාලා ඇත්තටම මතක් කරන්න ඕන. සහ ඔව් ඇත්තටම කිව්වා වගේ 29න් ඩෙබියු කරනවා කියන්නේ එක අතකට මට හිතෙනවා ඒක මගේ වාසනාවක් කියලා. මොකද මට ගොඩක් එක්ස්පීරියන්ස් කියන්නේ මම ගොඩක් මැච්ස් ඕල්මෝස්ට් 75කට කිට් වෙන්න මම විතර ගහලා දෙනවා ෆස්ට් ක්ලාස් මැච්ස්. ඉතින් මට හිතෙනවා ඒක මට ඇඩ්වාන්ටේජ් එකක් කියලා මේ ස්ටේජ් එකේ පර්ෆෝම් කරන්න.